මේ ගැන අහලා තියෙනවද? මේ ගැන දන්නවද? කෙනෙක් ඔබව මනසින් වටන ආකාරය, දියුණුව කඩාකප්පල් කරන ආකාරය. මෙන්න මේ ගැන චුට්ටක් හිතලා බලන්න. ඔබ යම්කිසි දෙයක් නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය සහ දක්ෂතා පදනම් කරගෙන විවිධ කටයුතු වල නිරත වෙනවා නම් ඔබ වටන ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඔබව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔබව ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සමග කතා බහ නොකරන්න පුළුවන්. ඔබ සිනා වුණත් සිනා නොවෙන්න පුළුවන්. ඔබ කතා කළත් කතා නොකරන්න පුළුවන්. ඔබ දැක්කත් ඔබව නොදැක්කාසේ යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙක් ඕනම කෙනෙක්ගෙන් මානසික වැටෙනවා. ඔබව අගයන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ දක්ෂ නිර්මාණයක් කළා වෙන්න පුළුවන්. ඔබ ගොඩක් දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාන් පස්සේ අර වගේ දේවල් කරපුවාම ඔබ මනසින් වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙකුගේ පෘථග්ජන මිනිසුන්ගේ ස්වභාවයක්. නමුත් මේ වගේ දේවල් වෙනකොට ඔබේ සිත දැඩි ලෙස ශක්තිමත් කරගන්න ඕනේ. නැත්තම් ඔබ බලාපොරොත්තු වෙච්ච ඉලක්කය කරා කවදාවත්ම යන්න වෙන්නේ මිනිස්සු හරිම කපටි. යම්කිසි කෙනෙක් වටන්න ඕනි නම් විවිධ ක්‍රම අනුගමනය කරනවා. මං කිව්වේ ඔය සමහර මිනිස්සු අනුගමනය කරන ක්‍රියාවන්. සමහර වෙලාවට ඔබ දිහා බලන්න පුළුවන්. ඔබ ජාතික අපරාධයක් කරපු කෙනෙක් දිහා බලන විදිහට ඔබ යම්කිසි කෙනෙකුට අපයෝජනයක් කරපු කෙනෙක් දිහා බලන ගණයට. ඉතින් එහෙම බලන්න පුළුවන්. ඔබ ඒ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔබ විවේචනයට ලක් කරන්න පුළුවන්. මේ මොන දේ කළත් Taman නිවැරදි නම් Taman හරිනම් Taman කිසි කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කරලා තියෙනවා නම් කවුරුන් කෙසේ කුමක් කීවත් උත්සාහය අත්හරින්නත් එපා. ඉදිරියටම යන්න. පසුබසින්න එපා. ඔබට ඒ වගේ දේවල් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුරුල්ලෙක් පොළවට ආසන්නව පියාසර කරනකොට ඒ කුරුල්ලට ගල් ගහලා වටන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒ කුරුල්ලා පියාඹනවා ඈත ආකාශේ පොළවට ආසන්න නොවි ඈත සිටිජේ පියාසර කරනවා. ආකාශي පියාසර කරනවා. එතකොට ඒ පියාසර කරන කුරුල්ලාට ගල් ගැසුවට ගල් වදින්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඔබට උසුළු විසුළු කරන අය, ඔබට අපහාසාත්මක විදිහට අත්පොලසන් දෙන අය, ඔබ ඒ වගේ නොසැලී ඉහළටම ගිය විට ඔබට අත්පොලසන් දේවි ඔබව කපන්න බැරි අත සිඹිවි. මම නිතරම කියන කරුණක් කාරණාවක් තමයි ඔය කතාව. කිසිම මොහොතක සැලෙන්න එපා. සමහර ඉලක්ක කරා යන්න අපිට ගොඩාක් අපහසුතාව වෙනවා. අපි ගොඩාක් දුරට කොච්චර උත්සාහ කළත් ඒවත් සමහර වෙලාවට ඇතැම් අවස්ථාවලදී අපිට ඒ කරා යන්න ගොඩාක් දුරට අපහසුතා බාධක ඇති වෙනවා. ඒකට ඔබේ දෛවීය බලපාන, ඔබේ ග්‍රහ තාවරුන්ගේ පිහිටීමත් බලපාන. මේ කුමන දේ බලපෑවත් අපි කිසිම දෙයක් ගණන් ගන්න හොඳ නැහැ. මනස දැඩි ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න ඕනි. එතකොට අපිට අපේ ටාගට් වලට යන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්